එදා පොඩි දේටත් සර් බනිද්දි මට හිතුනේ ඇයි මට විතරක් වද දෙන්නේ කියලා. ඒ විනය ඒ නීති මට එදා පෙනුනේ ලොකු කරදරයක් වගේ. හැබැයි අද ආපහු හැරිලා බලද්දි මට තේරෙනවා මට එදා වදයක් වගේ පෙනුණු ඒ විනය තමයි අද මාව සමාජයේ කෙලින් හිටගන්න පුළුවන් වෘත්තිකයෙක් කළේ කියලා. ඒ සැර පරුෂකම් ඇතුලේ තිබුණේ කොච්චර ආදරයක්ද කියලා මට තේරුණේ උපාධිය ගත්ත දවසේ. එදා සර් මගේ කරට අතදාගෙන ඔන්න එක අරමුණක් නම් හරි. දැන් අපි පුතාට ජොබ් එකක් හොයමු. කියද්දි මගේ ඇස්වලට කඳුළු ආවා. පන්ති කාමරයෙන් එළියට ගියාම හුඟක් අයට අපිව අමතක වෙද්දී මගේ අතාතාරින්නේ නැතුව ඩුබායි වලට මේ රස්සාවට එන්න මට පාර හදලා දුන්නේ අපේ සර්. අද මම කාටවත් බය නැතුව කොන්ද කෙලින් තියාගෙන මේ ජොබ් එක කරන්නේ මගේ අඩිතාලම ශක්තිමත් නිසා. හරියටම තව අවුරුදු 3කින් මේ පළපුරුද්දත් අරගෙන මම පෝස්ට් ග්‍රැජුවේට් එකත් සම්පූර්ණ කරනවා. එදාට කියන්න මට අලුත් කතාවක් තියෙයි. ඒ වෙද්දී ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පරක්කු වෙන්න එපා. මගේ හීනේ ඒක. ඉතින් මං ඔයාට කියන්නේ කාලය යන්න කලින් ඔයාගේ ජීවිතේත් ලස්සනට වෙනස් කරගන්න පරක්කු වෙන්න එපා.